ධනු ලග්න හිමියන්ට මේ කාල වකවානුව ගත්තාම 2026 වර්ෂය 2026 ජූනි මාස 2 දක්වා ඔබගේ සමාජ සම්බන්ධතා සහ සම්බන්ධතා වර්ධනය වෙන කාලයක් කියලා පෙන්눔 කර දෙවෙනවා. විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී නිවාස කටයුතු වල කාරණා දෙකක් වෙනවා කියලා පෙන්වනවා. එක තමයි නිවාස කටයුතු වර්ධනය කරගන්න. ඒ කියන්නේ ඔබට අලුතින් ගෙයක් හදන්න, ඉඩමක් මිලදී ගන්න ඔබට හැකියාව ලැබෙන කාලයක් කියලා පෙන්눔 කර දෙවෙනවා. දෙවෙනි කාරණාව තමයි තමන්ගේ නිවසේ පිළියම් කරන්න. ඒ කියන්නේ සමහර වෙලාවට ගැටලු ඇති වෙන්න පුළුවන්. මොනවා හරි එක්ක වතුර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, වහලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ දේවල් පිළිසකර කරන්න මේ කාල වකවානුවේදී සිද්ධ වෙනවා කියලා පෙන්눔 කර දෙවෙනවා. ඒත් එක්ක මම දකිනවා ධනු ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දැන් විශේෂයෙන්ම 2026 දෙසැම්බර් මාසයේ 6 වෙනකන් මේ යන කාල වකවානුවේදී ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබගේ බාල සහෝදර සහෝදරියන් සමග ඔබගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා නම් ඔවුන් සමග එහෙම කටයුතු කරගෙන යද්දී තමන් පරිස්සම් වෙන්න ඕනේ. තමන්ට වඩා වයසින් බාල පිරිස සමග කටයුතු කරද්දී තමන්ට ගැටලු මතුවෙන්න පුළුවන් කියලා පෙන්눔 කර දෙවෙනවා. 2026 දී සුබ දින විදිහට පෙන්නනවා. ඉරිදා, බදාදා, සිකුරාදා දින සුබ දවස් විදිහට පෙන්눔 කර දෙවෙනවා. සුබ අංක වශයෙන් අංක 3, 5, 6 සහ 8 පෙන්눔 කර දෙවෙනවා. සුබ වර්ණ වශයෙන් කහ වර්ණය පෙන්눔 කර දෙවෙනවා. ඒත් එක්කම ඔබට මේ කාල වකවානුව 2026 වර්ෂයේදී විශේෂයෙන්ම දිනපතා 3 සූත්‍රය සහ දස දිසා පිරිත කීම යහපත් කියලා පෙන්눔 කර දෙවෙනවා. සහ විශේෂයෙන් ඔබට බ්‍රහස්පතින්දා දවස් වලට දක්ෂිනාමූර්ති දෙවියන්ට, ශිව දෙවියන්ට සහ ගුරු දෙවියන්ට පූජා පැවැත්වීමට හැකි නම් උන්ට කහමල් පූජා කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඉන් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා.